ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම පාසල් ළමුන්ට ලැබෙන්න තියෙන දීමනාවක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කළ නිවේදනයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක බලන් ඉන්න හැම දෙනාම මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලටත් මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ලංකාවේ පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා දීම රජය විසින් සිදු කරනවා. ඉතින් මේ පිළිබඳව නිවේදනයක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඒක තමයි මෙරට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා දීමේ කටයුත්ත ජනවාරි මාසයේ 15 වෙනිදා ආරම්භ කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුව මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ ජනවාරි මාසයේ 15 වෙනිදා ආරම්භ කරලා මේ කටයුත්ත පෙබරවාරි මාසයේ 15 වෙනිදා දක්වා අඛණ්ඩව සිදු කරගෙන යන්න සැලසුම් කරලා තියෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා කියලා තියෙනවා. ඒ කියන්නේ මාසයක කාලය අතර හැම දිනාටම මේ විදිහට පාසල් නිල ඇඳුම් බෙදා දීමේ කටයුත්ත සිදු කරලා අවසන් කරනවා කියලා තමයි දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වෙනකොටත් මේ සඳහා අවශ්‍ය සියලුම නිල ඇඳුම් තොග ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා තහවුරු කරලා තියෙනවා. ඉතින් මේ වගේම නිල ඇඳුම් බෙදා දීමට නියමිත කාල සීමාව තුළ අවසන් කරලා නව අධ්‍යයන කටයුතු වර්ෂයේ බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ නිවුස් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා පාසල් යන ළමුන් ඉන්න හැම දෙනාටම මේ පණිවිඩය වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහටත් ඕගොල්ලන්ට අස්වැසුම සහ අනෙකුත් සියලුම දීමනා සම්බන්ධ සියලුම පුවත් කාටත් කලින් ඉක්මනින් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙමත් පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.